කොහොමද යාළුවනේ වෙනද වගේම මගේ YouTube channel එකට ඔයාලා ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද මම ඔයාලට අරගෙන ආවේ ගෙදර තියෙන අමුද්‍රව්‍ය වලින් කොහොමද රසම රස බත් එකක් හදාගන්නේ කියලා. ඉතින් ඔන්න මම මේ වෙද්දී කැරටුයි ලීසුයි ලුණුයි කපාගෙන තියෙන්නේ. ලුණු ටික කපා ගත්තේ හොඳට රන්වන් පාට වෙනකම් බැද ගන්න. බත් එක මම ගෙදර තියෙන කැකුළු හාල් වලින්මයි හදන්නේ. ඉතින් ඔයාලට මේකට කීරි සම්බා 70 වගේ වී වලින් කොටාගත්ත හාල් එකක් ගන්නත් පුළුවන්. ඉතින් මම ගෙදර තියෙන හාල් වලින්මයි හැදුවේ. ඔන්න ඔය විදියට මම ලුණු ටික රන්වන් පාට වෙනකම් බැදගත්තා. ඊට පස්සේ මම බිත්තර ටික බැද ගන්නවා. මම මේකට බිත්තර 3ක් අරගෙන තියෙනවා. ඉතින් ඔයාලා ගන්න ප්‍රමාණෙත් එක්ක ඔයාලා බිත්තර අරගන්න. ඉතින් මේකට තව ඔයාලට කැමති නම් සොසේජස් දාන්න පුළුවන්, චිකන් දාන්න පුළුවන්. ඉතින් මං කියවන ඔයාලට මම ගෙදර තියෙන වලින් හදන්න කියලා. ඉතින් ගෙදර බිත්තර 3ක් තිබ්බා. ඒ හින්දා මම බිත්තර 3ක් දාලා තමයි හදාගත්තේ. ඊට පස්සේ මම කැරටුයි ලීසුයි තෙල් ටිකක් දාලා ඒක චුට්ටක් බැදෙන්න දීලා ඒකට ලුණුයි ගමරිස් ටිකක් දාලා ඒක හදාගත්තා. ඊට පස්සේ මම ඒකට බත් එක කලවම් කරලා උඩින් තමයි මම බිත්තර ලුණු ටික ওই විදියට දාගන්නේ. ඊට පස්සේ ගෙදර තිබුණු අනාසි තක්කාලි වගේ දේවල් වලින් මම ලස්සනට බත් එක පොඩ්ඩක් ලස්සන කරගන්න ඕන හින්දා ওই විදියට මම හදාගත්තා. ඉතින් බලන්න කෑම මේසෙකට අවුරුදු කෑම මේසෙකට තියන්න හොඳ ලස්සන බත් එකක් හදාගන්න පුළුවන්. ওই විදියට අඩු වියදමකින් තමයි මේ බත් එක හදලා තියෙන්නේ. ඉතින් ඔයාලට කැමති විදියට චිකන් ඒ දේවල් එකතු කරලා ලස්සනට හදාගන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, ඒ වගේම කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. මාව තාම subscribe කරලා නැත්නම් subscribe කරන්නත් අමතක කරන්න එපා. මම ගිහින් එන්නම්.